හායි හැමෝටම කොහොමද? ඉතින් චුටි බබාලගේ බර වැඩි කරගන්න මහන්සි වෙන අම්මලට තමයි මේ වීඩියෝ එක මම අද ගෙනාවේ. මේක හරිම ලේසි හදන්න. අවුරුද්දට වැඩි බබාලට පුළුවන් මේක හදලා දෙන්න. මුලින්ම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පැස්ටා ටිකක් තඹ ගන්න තමයි තියෙන්නේ. ඒකට ලුණුයි ඒ වගේම තමයි තෙල් ස්වල්පයක් දාලා මේක තඹ ගන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ස්වල්පයක් දාගන්නවා. ඊට පස්සේ පාන් පිටි මේස හැන්දක් දානවා. ඔයාලා ගන්න ප්‍රමාණවල අනුව මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේක බටර් එක ටිකක් මික්ස් වෙන්න ඇරලා ඊට පස්සේ මම මේකට එළ කිරි එකතු කරනවා. ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටි කිරි ඒ දෙකම නැත්නම් පොල් කිරි වුණත් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. අපි මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තමයි තියලා තියෙන්නේ. අපි මේක අර කැටි ඉවත් වෙනකම පොඩ්ඩක් අපි මේක හැදි ගන්න ඕනේ. මේක ටිකක් තික් මිශ්‍රණයක් එනවා. එතකොට දැන් මේක අපි කලවම් කරාට ටිකක් ඝනකමට වගේ එනවනේ. ඒක නිසා අපිට පුළුවන් තව මේකට කිරි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මේක දියාරු මිශ්‍රණයක් වෙනකන් අපි හොඳට මේ වගේ කලවම් කරන්න ඕනේ. මේකේ කිරි ගතිය ටිකක් වැඩිවන්න කමක් නැහැ. මොකද අපි මේක හදනකොට ජූසි වගේ වෙන්න මේක අර නිකන් white sauce එකක් වගේ එක තමයි මේක තියෙන්නේ. මේකේ මේ අර පාන් පිටි දාපු එකේ කෑලි ගතිය නැති වෙනකන් අපි මේක හොඳට දියාරු වෙනකන් මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩාක්ම අඩුවෙන් තමයි තියාගන්නත් ඕනේ. අවුරුද්දකට වැඩි බබෙක්ට නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් දාලා දුන්නාම ඇති. ඊටත් වඩා වැඩි බබෙක් නම් කෑලි මිරිස් ස්වල්පයකුත් දැම්මට කමක් නැහැ. දැන් මේකේ රස අනුව ලුණු කුඩු ස්වල්පයකුත් දාගන්න. දැන් මේක හොඳට මික්ස් කරන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. ඔයාලට පේනති මේක අර ක්‍රීමි ගතියයි ජූසි ගතිය තියෙනවා. ඒ වගේ ගානට තමයි තියෙන්න ඕනේ. දැන් අපි පැස්ටා එකට දාන සෝස් එක හදාගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අර අපි කලින් තබ්බගත්ත පැස්ටා ටික මේ සෝස් එකට එකතු කරන්න. මේක පොඩි බබාලට වගේම ලොකු අයටත් හදාගන්න පුළුවන්. කැමති ෆ්ලේවර්ස් එකතු කරලා ලොකු අයට හදනවා නම් ගම්මිරිස් කුඩු කැරි මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාලා මේක හදාගත්තාම රසට හදාගන්න පුළුවන්. ඊට අමතරව මම අර කලින් කිව්වාගේ චිකන් සොසේජස් වගේ දේවල් නැත්තම් බිත්තර ඒවා අපිට ෆ්‍රයි කරලා මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් බබාලාගේ බර වැඩි කරගන්න මේක හොඳ ආහාරයක් කියලා කියන්න පුළුවන්. මේකේ කාබෝහයිඩ්‍රේට්, මේදය ඒ හැමදේම අඩංගු වෙනවා. ප්‍රෝටීන් තියෙනවා. ඉතින් බබාලාගේ බර ඉක්මනින්ම වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම අවසානයේ කැරට් ග්‍රේට් කරලා ලුණු කොළ චූටියට කපලා බබායි කෑම එකට උඩින් එකතු කරා. ඔයාලට පුළුවන් කැමති නම් සොසේජස්, චිකන්, පිත්තර වගේ දේවල් මේකට අමතරව එකතු කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.